my way. It doesn't matter how much power you obtain, my lord. You'll keep on fighting until you're a monster, incapable of knowing your owns. There are mountains of bodies of our fallen warriors at the front, Takashi. The lands of Tochi cannot be defended by normal means now. Zakuta will only bring devastation on the lands of Tochi. No matter what happens, I will stop you by any means, even if it costs my life. To save my land, I will seize any manner of heretical strength and destroy everything that stands in my way. ඔබට පුළුවන් ද මරන්න හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඔයගලන්ට welcome back to another gameplay video ඔන්න අද ප්ලේ කරන්න යන්නේ ටකාචි නින්ජා සමුරායි කියන සුපිරි gameplay video එක. ඉතින් මේ video එකේ download link එක මේ game එකේ download link එක පහ description එකේ දාලා තියෙන ගම්ම ගිහින් download කරගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ කතාව හැටියට අපිට දැන් තියෙන මෙතන මැරෙන්න ඉතින් දන්නවනේ ඉතින් අපේ හැටි එහෙම මැරෙන්න පුළුවන් බෑ. එහෙම මැරෙන්න බෑ. ඉඳ ගේම් එකක් දිලා තමයි මැරෙන්න ඕනේ. මොකද මේ නිකන් දිනම දෙනවද ඈ. අපි ෆයිට් එකක් දිලා තමයි මැරෙන්න ඕනේ. හරිද? ඇත්තටම කොහොමද පාරක් දාන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් මෙතන. පැරැද්දුවත් මූ තමයි දිනන්නේ. අපිට බෑ කවදාවත් මූව පාරක් දාන්න. එහෙම තමයි මේ කතාව හදලා තියෙන්නේ. ඉස්සරහට බලමු එපිසෝඩ් මම දානවා. ඉතින් දැන්ට ඔහොම බලාගෙන යන්න. එනවා කොල්ලෝ. ෆයිට් එකෙන් සෙට් එක. තාම ඵලයන්කෝ වද දෙන්නේ නැතුව. අම්මා අද කනවා ජම්ප් එක පොල් ඇරෙන්නේ. අඩි. Is it afterlife? Fear not, Takashi, for your strong resolve has laid a new path for you. You have been chosen to stand against the Emperor's corruption and ensure the Empire's salvation. Who are you? And how am I to stop the Emperor's corruption? I am but a whisper of destiny, a higher calling. With the aid of powers bestowed upon you, the gift of revival and the skill of magic, you will be able to put a stop on Emperor's dark ambitions. With these powers, I will not fail. I swear to restore honor to my Emperor and protect the peace of our land. Welcome back to another gameplay video sitting on ena friends. අද ගෙනලා තියෙන්නේ ටකාෂි නින්ජා සමුරායි කියන සුපිරි gameplay video එක. ඉතින් friends වැඩි කතා ඕනේ. මේ video එකෙන් එනම් අපි යන් කතාවට. ඉතින් ෆ්‍රෙස් මේ කතාව තියෙන ලස්සන ජපන් කතාවක් තමයි. ඉතින් නින්ජා කෙනෙක්ගේ අප් බලමු. ඕගොල්ලෝ මතක ඇති ඉස්සර මම දැම්මා ඒකේ මේ එක. ඕගොල්ලෝ බැලුවා නම් ඒක බලන්න. අඩෝ අතන එකෙක් ඉන්න බා. හිමී සැරේ යන්න ඕනේ ඔක ළඟට. නැත්තම් බා ඕක උමිදහම් ෆ්‍රෙන්ඩ්ස් මම ඕගොල්ලෝ වැඩක් පෙන්නන්න. හිමීට දැම්ම ඕගේ පිටිපස්සට යන්කෝ. පෙන්නන්නම්කෝ වැඩි. මේකේ තව චූටි ඇනිමේෂන්. ඔහොම පාත් වෙලා යනවා. හොඳේ.
ඊට පස්සේ මෙන්න මෙතන ආයින එකක් කරා එක පාට ඔන්න ඔබ්බුවා ඔන්නම දැක්කද කොහොමද ඒක හරිද ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් තව කට්ටිය ඉන්නවා හරි අප පිටිපස්සේ ඇල්ලන්නේ මේ බෙල් එක ළඟට හරි එතන තමයි රිස්පෝන් පොයින්ට් එක දාලා තියෙන්නේ අපි දැන් මූටත් තරම ටකා දැන් වා හිතනවා ඉතින් අම්බෝ මේ ගේම හරි ලේසි කියලා මොන ලේසියක්ද බං ඔන්න බලහන්කෝ ඉස්සරහට මුන් ඉස්සරහ ඇල්ල නෙමෙයි මේ කඩු නෙමෙයි තියන් ඉන්නේ මු හරි ෆ්‍රෙන්ඩ්ස් අපි යන් ඉස්සරහ මොකටද මට හුට්ටු එන්න පාරනම් ඉවරයි වගේ මුගේ මේනේ අන්නම දැන් දීපන් මොකට ඉඳන් වරෙන් ළඟට ඔය මට දැක්කද මාත් එක්ක හැප්පෙන්න මොනවද බං ඒ හරි එම සීන් එකක් තින්නේ අර බලන් ඉන්නේ කියහන් පාරේ නිමා කෙසට් කෝ වරෙන් ෆයිට් එකට ගන්න කඩු එනු සරණට වරෙන් කොටා ගන්න වරෙන් පයින් ගහ ගන්න වරෙන් අම්මට පොඩ මගේ පැනිල්ල ඒ කාලේ මම කරාටි කාස්ට් කරා හරි උද්ගිය ඵලයන් බයි යන්න වද දෙන්නේ නැතුව ඒ තව ඉන්නවද කියලා තව අඩ ලස්සන විලාත් තියෙන බා අඩ සිරාවට තමයි යකෝ අඩ සුපිරි විල බා අඩ මංගේ ගෙදර තිබ්බන අඩ අන්න අතන තියෙන ෆ්‍රෙන්ඩ්ස් රීස් පොයින්ට් එක කොරක් දාගම් පෙයින්ට් එකක්මයි කියවෙන්නේ පොයින්ට් එක අඩ විල ගැඹුරු නෑ බා අඩ ගෙම්බෝ කෑ ගහන ෆ්‍රෙන්ඩ්ස් ඇහෙනවද ගෙම්බෝ කෑ ගහන ඒ විලේ එක ගෙම්බෙන්න මන් නම් දැක්කේ දැක්කනම් පහලින් කමෙන්ට් කරන්න ගෙම්බෙක් හිටියා කියලා හරි බයි ඉතින් අපි යන් අඩෝ දෙන්නෙක් ඉන්නවා එකපාර වරෙන් දෙන්නම් වරෙන් කපා ගන්න ඌම බෑ ඌම අසාධාරණ පොඩ ඉඳ දෙන්නේ ක්‍රිකට් එක ගහන්න පොඩ ඉඳ වරෙන් බෝ තනි ඌ ගියානේ ඌ කියන්නේ තුමු ගියා බං අදේ බං ඉතින් අම්මට උඩ මොකද්ද බං මේ වොට් එක සිරාට අඩෝ මේ මොකද්ද බං මේ ලස්සන ගහක් තියෙන කොළ නැති යමන් බං මෙන්න මේ උඩට ෆ්‍රෙන්ඩ්ස් යන්න ඕනේ මේකේ බාධක තියෙයි ඔය තියෙන කට ගන්න හම්බුන්නේ යාට පාලම කැල්ලා ඉතින් වැඩන මොකක්ද තියෙයිද කමන්නේ මම බයිට ඉන්නේ පැන හම්බන් ඔන්නතෙන් කැම්මටම අම්මෝ මම හිත වෙන්න තමයි කියලා පැන්න පාර මේක මූට ගහලා යමයි මම යන්නේ ඉදා වරේ ගහපේක හරි ඊට පස්සේ ඌ ගැහුවාම මම ගහන එක අයියෝ ගියානේ බා මොකද්ද වෙයි අගන් මොකද්ද වැඩි වුණා 3ක් වැඩි වුණා මොනවද අර ගෝල්ඩ් පාට් එක එස් ආරක්ෂාවට ගහන්න ඉතින් දන්නේ දඩෝ අර අතනත් එක ඌ පිටිපස්ස ඇල්ලද නෑනේ වරේ බත්තර අර බලහ වැඩින්නේ අඩෝ වැදුන ගියාම චුට්ටක් එදුනා වරේ ආරක්ෂා වෙලා ඉන්නේ නෑනේ මේ අර පංගර නැත්නම් අරෙන් ඕනම් නිකම්ම ගියා මේ අනිත් එක ගන්න දෙනවා ඉමීට පොකටයි පොකර් නේ පිටට හදද ගණන් ගන්න එපා වැරදි දේවල් හිතන්නත් එපා තව ඉන්නවද අඩෝ එකක් ඉන්නවා කියහන් අර තියෙන රිස්පෝන් පොයින්ට් එක ගිහින් ටච් එකක් දාගෙන කට එන්න නම් හරි පොකට ඉන්නේ නේ පොක පැත්තේ නෙවෙයි අඩෝ යකෝ දැක්කද ෆ්‍රෙන්ඩ්ස් තියන් හිටපේක එන්න පත හෙල්ලක් තියන් හිටිය ඕකෙන් වැදුනොත් ඉතින් මගේ අඩෝ මේ මොකද බං කපහම් බං මට බෙල්ල අඩෝ මගේ කඩුව අඩෝ සිරාට කඩුව සුපිරි වුණා බං නිල් පාට මගේ ආසම් පාට ෆ්‍රෙන්ඩ්ස් නිල් පාට කියන්නේ අඩෝ මේ මොකද්ද හරි මොකද්ද හොඳකට නෙවෙයි දොර ඇරුනේ මොකෙක්වත් නෑ නේ Taku, what are you doing here? Takashi, the Emperor has ordered me to not let anyone enter his dojo. I have been commanded to kill anyone who tries to enter. Taku, I'm your general, and I order you to step aside. The order came from the Emperor, and I'll give my life to fulfill Emperor's command. Anyone who opposes our Emperor shall only know the end of our blade. Ha! ෆයිට් එකක්ද යකෝ ආට් එක නේ පොඩ්ඩක් නිකන් මේ මගේ ආට් එක වැඩි වෙන්නේ ඔයි
අඩු ඉපාර වදින්න ඉන්නේ මෙන්න වැදෙන්න ඉන්නේ අඩු ඊට අරක වැඩි වෙනවා මගේ වැඩි වෙන්නේ ඕයි එන්නේ අපෝ මේකේ සෙල්ස් එක වැඩි වෙනවා අපා කොටන් අඩු ඉපාර වැඩින්න අර රතු වෙලා යකෝ මේ වරෙන් යකෝ මෙන්න මූ ඉතර දෙල ගන්න මූ ගන්නවා අදහන තින්න තින්න ජම්බු අඩු අර නිල් පාට එක මුගේ වැඩි වෙනවා අඩු මගේ නිල් පාට ගන්න ගියන්කෝ යකෝ එකේ නස්සාදාරණයි ආරේ සම්බුද්ධ ජීපි දෙයිති පරාදයි අඩෝ දිවිසි කරලා යකෝ අඩු අර පළවෙනි පටන් ගත්ත එක වගේ වරෙන් දැන් පයින් ගන්න දැන් උඹගේ හෙල්ත් එකේ මගේ හෙල්ත් එකේ බලහන් තියෙන වැඩි ඒක හොකේ හොක මට වර දැන් ඉතින් පාලේ අඩෝ අඩි කාලා නියමයි දැන් අඩෝ හරි ඉවරයි අරින් අම්මට කැඩෙන අන්න දොරක් කැවුනේ හරි බයි ඉතින් ඒ දොරින් යන්නේ ඊළඟ එපිසෝඩ් එකේ ඉතින් ෆ්‍රෙස් අද ගැන මොකද හිතන්නේ මේ එපිසෝඩ් එක ගැන ඉතින් ෆ්‍රෙස් ඔයගොල්ලෝ අදහස පහලින් කමෙන්ට් කරන්න මේ එපිසෝඩ් එක හොඳයි නා කැම්මට පහලින් ලයික් බටන් එකක් දාන්න ලයික් එකක් ඒ වගේම අපේ වීඩියෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරලා එකතු වෙන්න එහෙනම් කොල්ලෝ අදට ගේම් ප්ලේ වීඩියෝ එක ඉවරයි එහෙනම් කොල්ලෝ අපි ගියා